සම්භාෂා ධර්ම සම්භාෂා භවනිත්‍යයෙන් භව නිරෝධය කරා පූජනීය හසලක සීල විමල ස්වාමින් වහන්සේගේ විපස්සනාමය දේශනා යාමය. समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. Zoom තාක්ෂණය ඔස්සේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරයේ සිට ගෙනෙනු ලබන මේ මාසික ධර්ම දේශනා මාලාවේ අද දිනට નિયમિત ධර්මානුශාසනාවයි අප මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. මේ සඳහා කැපවන ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරයේ විහාරාධිපති පින්වත් නායක ස්වාමින් වහන්සේත් අනිකුත් පූජනීය මහා සංඝරත්නයත් අපි ඊටාම මෙත්සිතින් අපි සිහි කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා අපට ඊටාම මෙත්සිතින් ආරාධනා කරලා මේ උතුම් දේශනා මාලාවට තමන්ගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරලා තිබෙන්නේ අජිත් මුණසිංහ මහත්මයාත් පින්වත් මල්කී මුණසිංහ මහත්මිය කියන දෙදෙනා විසින් තමයි අදත් මේ උතුම් දේශනාව සඳහා කැප වෙලා ඊටාම මෙත්සිතින් අපව සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කරලා මැදිහත් වෙන්නේ. අජිත් මුණසිංහ මහත්මයාටත් මල්කී මුණසිංහ මහත්මියටත් අපි ආශිර්වාද අනුමෝදනාත්මකව ඒ දෙපළ සිහි කරමින් මේ උතුම් ධර්මානුශාසනාව අප ආරම්භ කරනවා. පින්වත්නි, මේ ජීවිතේ කෙලෙස් බහුල වෙනකොට, කෙලෙස් අපි තුල ගොඩාක් වැඩි වෙනකොට පින්වත්නි අපට මේ පරමාර්ථය වැටහෙන්නේ නැහැ. එතකොට පරමාර්ථය තුල පැවැත්මට අවකාශයක් නැහැ. පරමාර්ථ සත්‍ය තුල අපට පේන්නේ ඇතිවීම සහ නැතිවීම මත ලෝකේ පදනම් වී ඇති බව. ඒ ඇතිවීම සහ නැතිවීම ලෝකයේ කෙනෙක් හිතන්න පුළුවන් උත්පත්තිය සහ මරණය කියන අත්දැකීම. කියන්නේ ඉපදීම, ඊට පස්සේ අවුරුදු
80කින් 90කින් 100කින් විතර මරණයටපත් වීම ඇත්ත තමයි ඔබ වහන්සේලා කියන්නේ. ඉතින් මේ ජීවිතේ ඔය කියන විදිහේ සාරයක් නැහැ. ඇත්තෙන්ම ඔබ වහන්සේලා කියන එක ඇත්ත. උපන් සත්වයා මරණය කරා යනවනේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ මේ බඳු ධර්මයක් අපට මතු කළේ කියලා අපි නිකන් එහෙම හිතුවට නමුත් නිරන්තරයෙන්ම සිද්ධ වෙන දේ හැම වෙලාවකම සිද්ධ වෙමින් පවතින දේ ඇතිවීම සහ නැතිවීම. එතකොට මේ ඇතිවීම සහ නැතිවීම පිළිබඳ ප්‍රාථමික අදහස තමයි ඔබ ඔය අද දරාගෙන ඉන්නේ. මොකද්ද? උපන් සත්වයා මැරිලා යනවා. ඉතින් වැඩක් නැහැ ජීවිතේ රැස් කරන එක ලොකු තේරුමක් නැහැ. එකතු කරගන්න එක ගොඩ ගසා ගන්න එක කිසිම තේරුමක් නැහැ. ඇයි උපන් සත්වයා මැරෙනවනේ. ඉතින් අවුරුදු 100කට හමාරකට පරම්පරාවකට දෙකට හම්බ කරගත්තාම ඇති. වගේ ඔබ ඔය දරණ මතයේ තියෙන එක ගොඩාක් මෝරපු මතයක් නෙමෙයි. ඒක හොඳ මතයක් ඇත්තට. ලෝකයා අවුරුදු 1000කට විතර මෙහි සැලසුම් කරන වෙලාවක ඉතා දීර්ඝ සැලසුමක් ඇතුලේ ලෝකයා වැඩ කරන වෙලාවක ඔය පින්නතුන්ලාට අනේ ඉපදිච්ච සත්වයා මැරෙනවා නේද කියලා හිතෙන එක ඒක ප්‍රශංසනීය එකක්. හැබැයි ඒක සත්‍ය අවබෝධය දක්වා ඔබ අරගෙන යන්නේ නැහැ. එතකොට සත්‍ය අවබෝධය කියන එක ගෝචර වෙන්නේ කොහොමද? සියල්ල ඇති වී සියල්ල නැති වී යනවා. සෑම අවස්ථාවකම සෑම අවකාශයකම සිද්ධ වෙමින් පවතින්නේ මෙන්න මේ දේ. හැම වෙලාවකම ඔක සිද්ධ වෙනවා. මේ මොහොතෙත් සිද්ධ වෙමින් පවතිනවා. ඇතිවීම සහ නැතිවීම. මේ ඇතිවීම සහ නැතිවීම පදනම් කරගෙන අනිත්‍ය වීමේ අත්දැකීමට තමයි මේ ධර්මය සම්බන්ධව මා තුල හටගන්න ධර්ම විචාර පවා. ඒවා ඇති වෙමින් නැති වෙමින් යනකොට නැවත නැවත මාගේ මානසිකාර හැකියාව මත අලුත් ධර්ම විතර්ක ධර්ම විචාර හට ගන්නවා. ඒ වගේම මේ ධර්මයේ ඔබට ගෝචර වීම පවා ඔබගේ සිත නැවත නැවත බිඳී යාමෙන් සිද්ධ වෙන දෙයක්. සිත නැවත නැවත බිඳී යාමෙන් සිත නැවත නැවත අනිත්‍ය වීමෙන් නැවත නැවත අලුත් වචන අලුත් රූප රාමු ඔබට දැర్శණීය වෙනවා. එනිසා එකම මොහොතක් ආය කවදාවත් අපිට ඒ ආකාරයෙන් ඒ විදිහට ඒ මට්ටමේදී ඒ සන්දර්භය තුළ අපට අත්දකින්න බෑ. කවර ආකාරයකවත් ඒ බඳු අත්දැකීමක් අපට හදා ගන්න පුළුවන්කමක් නැහැ. ඉතින් මෙන්න මේ පදනම අපට අවබෝධ කරගන්නයි තියෙන්නේ. ඉතින් ඒ අවබෝධය ඇතුලේ තමයි පින්වත්නි සිත උපේක්ෂාවකට සිත මැදහත් වීමකටපත් වෙන්නේ. ඒ සිතේ මැදහත් භාවයේ වෙනුවෙන් අප මේ ධර්මය පාවිච්චි කරන්න පටන් ගන්න ඕන. හැබැයි අර කෙලෙස් බලවත් වෙනකොට ඒ නිරන්තරයෙන් ඇති වී නිරන්තරයෙන් නැති වී යන සදාතනික රිද්මය ගෝචර වෙන්නේ නැහැ. ඒක කෙලෙස් බලවත් වෙනකොට වෙන දෙයක්. ඒ කියන්නේ කෙලෙස් වැඩි වෙන්න එයාට මේ පවතින යථාර්ථය නොපෙනී ඊට ඔබෙන් එයා තුල යම්කිසි අධකීමක් තියෙනවා යයි එයා හිතාගෙන ඉන්නවා. දැන් නිදි වරණ කෙනාට නිකම් පැය 12ත් පැය 48ක් වගේ දැනෙන්න පුළුවන්. නිදි වරණ කෙනාට. නමුත් රාත්‍රිය වනාහි පැය 10-12කට වඩා වැඩි නැහැ. නමුත් අර නිදි වරාගෙන ඉන්නකොට යාට හිතෙන්න පුළුවන් නෑ මේ රාත්‍රිය බොහොම දිග රාත්‍රියක් කියලා. ඉතින් එහෙම දිග රාත්‍රියක් බව දැනෙන්නේ කෙලෙස් වැඩි වෙනකොට. දැන් සමහර විට පෙම්වතුන් අතර රාගය ඔවුන් ඊටාම සරාගීව වෙලී ඉඳලා ඔවුන් අතර යම්කිසි විරසක බවක් ඇති වුණාම සමහර විට රැට නිින්ද යන්නේ නැහැ. අභ්‍යන්තරයේ දැවිල්ලක් හට ගන්නවා. සිත තුළ මහ විශාල වේදනා හට ගන්නවා. පින්වත්නි වේදනත් එක්ක යාට හිතෙන්න පුළුවන් නිදි වරාගෙන සමහර නිින්ද යන්නේ නැහැ. එතකොට යාට හිතෙන්න පුළුවන් අනේ මේ රාත්‍රිය හරිම දිගයි. නිින්ද මා තුල මතුවෙන්නේ නැහැ. ඒ නිසා මේ රැය මහ දීර්ඝයි රාත්‍රිය. ඔකටම අර සූත්‍රයේ දේශනාවක් තියෙන්නේ. දැන් කොසල් රජුරවන්ට එක්තරා රජුරෝ රාජකීය ගමනක් යනකොට එක්තරා ලස්සන කාන්තාවක් දකිනවා. ඒතර ඒ කාන්තාව දැක්කහම ඒ කාන්තාව ටිකක් එබිලා බලලා ඉඳලා ඒ කාන්තාව ඉක්මනින් එතනින් අයින් වෙනවා. ඒතර එබිලා බලලා ඉඳලා ඒ කාන්තාව එතනින් අයින් වුණාම මේ කොසල් රජුරවන්ට ඒ කාන්තාව ගැන ඊටාම මේ යම්කිසි ආකාරයක සරාගී සිතක් මතුවෙලා. පින් රජුරෝ මහමුතු කෙනෙක්නේ.
රජවරු කියන්නෙම ඒකාධිපති බලයක් නේ තිබුණේ. ඉතින් රජුරොත් එක ගියපු ඊටාම ළඟින් හිටපු හිතයිෂී ඇමතිවරයෙක් ගෙනලා කිව්වා ඔයා දැක්කද අපි මේ රාජකීය ගමන යද්දී එක්තරා ස්ත්‍රියක් කුඩුමහල් තලයකදී බලාගෙන ඉඳලා එයා එකපාරටම ටිකක් වහන් වුණා. ඔබ දැක්කද කියලා ඇහුවා. එතකොට එයාත් කිව්වා ඔව් රජතුමනි මාත් දැක්කා කිව්වා. ඒ කියන්නේ එයාටත් මතකයි. ඒ කියන්නේ කාන්තාව ඇත්තටම ගොඩක් ලස්සන කෙනෙක් වෙන්න ඇති. ඒකනේ රජුරවන්ටත් මතක තිබිලා ඇමතිවරයාටත් මතක තියෙන්නේ. ඉතින් රජුරෝ කිව්වා ඒ කාන්තාව ගැන හොයලා බලන්න කිව්වා. කොහෙද ඉන්නේ? අය අස්වාමිකද සස්වාමිකද කියලා හොයලා බලන්න කිව්වා. ඒ කියන්නේ යාට ස්වාමියෙක් ඉන්නවද නැද්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න කියලා රජුරෝ කිව්වා. ඉතින් මේ කාන්තාව ගැන හොයලා බලලා අර ඇමතිවරයා ඇවිල්ලා කිව්වා රජතුමනි අපිට ඒ අදහස අයින් කරගන්න වෙනවා. ඒ කාන්තාව ගැන අපිට ඔබතුමාට තියෙන අදහස අයින් කරගන්න. එයා මේ විවාහ වෙච්ච කෙනෙක් කියලා කිව්වා. ඉතින් මේ රජුරවන්ට ඇය පිළිබඳ මේ නිමිත්ත ඊට බරපතල විදියට හිත තුල මතුවලා තිබුණා. රජුරවන්ට ඒක තදෙන් දැනිලා තිබුණා. ඉතින් ඒ තදෙන් දැනිලා තිබ්බ නිසා රජුරෝ කිව්වා මේ එහෙම බෑ මට යම්කිසි අදහසක් සමෘද්ධිමත් කරගන්න ඕන නම් මම ඒක මොන ක්‍රමෙන් හරි අත්පත් කරගන්නවා. ඒ නිසා මේ එයාගේ මහත්තයාට එන්න කියන්න කිව්වා. එයාගේ මහත්තයාට වෙලාවක එන්න කියන්න කිව්වා එයාගේ ස්වාමියාට. ඉතින් මේ මිනිස්සයා දැනගත්තා මේ Tamanගේ බිරිඳ සම්බන්ධ සිද්ධියක් නිසා තමයි රජතුමා මට එන්න කියන්නේ කියලා. මොකද බිරිඳත් කියන්නේ නැතිනේ රජුරු යන ගම මන් දිහත් බලාගෙන හිටියා. ඉතින් මයික්මන්ට ගෙට වහන් වුණා කියලා බිරිඳත් කියන්නේ නැතිනේ. ඒ කාන්තාවත් ඇත්තටම බොහොම රූප සම්පන්න කෙනෙක් වෙන්න ඇතිනේ. ඉතින් මේ මනුස්සයාට ওই වගේ අත්දැකීමුත් තව ඇතිනේ මේ Tamanගේ බිරිඳ සම්බන්ධ. ඉතින් දැනගත්තා මේ වෙලාවේ නම් හොඳටම වරදින බව මෙයා දැනගෙන රජුරුවන් ළඟට ඇවිල්ලා කිව්වා අනේ රජතුමනි ඇයි මට එන්න කිව්වේ කිව්වහම රජුරෝ කිව්වා මේ මාලිගාවේ සේවය කරන්න කිව්වා. ඒතර මේ පුද්ගලයා දැනගත්තා මේ නම් හොඳ පොටක් නෙමෙයි පෑදෙන්නේ. ඒ නිසා මේ රජුරවන්ට කරුණ කියන්න ඕන අනේ රජතුමනි මම දැන් හොඳ රැකියාවක් කරනවා. ඉතින් මං රැකියාව කරන තැන මට බොහොම හොඳයි. ඉතින් දැන් කරන දේ මට කරගෙන ඉන්න පුළුවන් නම් අනේ කොච්චර දෙයක්ද. ඉතින් මට ලැබෙන විදියට ඔබතුමාට අයබදු ගෙවනවා. මම රැකියාව කරලා ඔබතුමාට මම පුළුවන් විදියට අයබදු ගෙවනවා. ඒ නිසා රජතුමනි අනේ මට මගේ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න දෙන්න. ඔබතුමාට මම ඕනනම් බදුව වැඩි කරලා ගෙවන්න. එතකොට රජුරෝ කිව්වා අනේ උඹගේ බදුව වලින් මට වැඩක් නැහැ. මේ රාජමාලිගාවේ සේවය කරපන් කියලා මේ යම්කිසි ආකාරයක මුර කරනවා වගේ තනතුරක් රජුරෝ දීලා තියෙනවා. දැන් මෙයා දන්නවා රජුරෝ මෙහෙම පාවිච්චි කරන්නේ මාව ඝාතනය කරන්න කියලා. ඉතින් මෙයා බොහොම හොඳට අවංකව ඒ විතාම මිත්‍රශීලීව යටහත් පහත්ව සේවය කරනද රජුරන්ට වරදක් අල්ලගන්න බෑ. ඊට පස්සේ රජුරන්ට මේ වරදක් අල්ලගන්න බැරි වුණාට පස්සේ රජුරෝ මේ පුද්ගලයාව යවනවා පින්වත්නි මේ අස්වාභාවික දෙයක් මේ මහ පොළොවේ හොයාගන්න බැරි දෙයක් හොයන්න. ඒ කියන්නේ පින්වත්නි අරුණවන් මැටිත් උපුල් විශේෂ සතපුම් ගානක් දුර ගිහින් ගඟක් කියලා කියනවා මෙන්න මේ මල් වර්ගයේ කඩාගෙන එන්න කියලා කියනවා. කුමුදු උපුල්වන් මලුත් කඩාගෙන එන්න කියලා. ඉතින් මෙයා දන්නවා මේවා හොයන්න බෑ. ඒවා බොහොම ජනප්‍රවාදවලම තියෙන දෙවිවරු අතර තියෙනවා කියලා. ඉතින් මේ ගංගාවකින් ඕක හොයන්න බෑ කියලා මෙයා දැනගෙන බොහොම කනස්සල්ලින් ඉන්න සිද්ධියක් අරමුණු කරගෙන එයා නිදිවරාගෙන රජතුමන් ඔහු වෙනකන් නිදිවරාගෙන ඉන්නවා. මේක පහුවෙනිදා උදේ වෙනකොට මේක අරන් එන්න කියලා කියනවා. එතකොට රජුරෝ දන්නවා මෙයාට මේ වැඩේ කරන්න බැරි බව. රජුරෝ හවසට අරන් එන්න කියනවා. හවසට බැරි වෙලා හරි කොහෙන් හරි වාගෙන එයි කියලා කල්වෙලතුව රාජකීය දොරවල් පවා වහලා දාන්න කියනවා. ඉතින් මොකද මෙයාව ඝාතනය කරන්න පොටක් තමයි රජුරෝ හොයන්නේ. මේ සිද්ධිය ආරමුණු කරගෙන. ඒකසොල් රජුරොත් මේ මිනිස්සයත් එක වෙලාවක සම්මුඛ වෙලා ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ආරාමයේදී භාග්‍යතුන් වහන්සේ මේ සිදුවීම මුල් කරගෙන දැන් අර පුද්ගලයාත් ඊටාම අභ්‍යන්තරය තුල දෝමනස්ස සහගතව ගැහි ජීවිත තණ්හාවෙන් අනේ මට මැරෙන්න වෙනව නේද මේ මගේ බිරිඳ නිසා අනේ මට වෙච්ච දෙයක් කියලා එයා ගැහි ඉන්නවා.
රජතුමත් නිදිවරාගෙන මොහුව ඝාතනය කරලා අර එයාගේ බිරිඳත් එක්ක යම්කිසි ආකාරයක සම්බන්ධයක් පවත්ව ගන්න කියලා හිතාගෙන ඉන්නවා. તો රජුරොත් ඉතා බරපතල රාගයේ දැවිල්ලකින් තමයි පෙළෙන්නේ. අර පුද්ගලයා ඉතා බරපතල දෝමනස්සේ පදනම් කරගෙන ජීවිත තණ්හාවකින් මරණ බයකින් දැවිල්ලකින් හට ඉන්නවා. ඉතින් මේ නිදිවරාගෙන ඉන්නවා. ඒ පුද්ගලයාත් යොදුන් ගාණක් ඇවිදපු කෙනෙක්. ඒ මොකද අර පින්වත්නි ඔහුට අර රජුරෝ ගේන්න කියපු දේ හොයාගෙන මෙයා බොහොම දුර බැහැර වෙහෙසටපත් වෙලා අන්තිමටම රජුරු මේකට දෙවි කෙනෙක් එහෙම උදව් කළාත් කියලා කියනවා. ඒවා හොයාගෙන ඉන්න. නමුත් මෙතන මේ පුද්ගලයා ඇවිදලා වෙහෙසටපත් වෙලා රජුරෝ නිදිවරලා වෙහෙසටපත් වෙලා. එතකොට මොකද මේ දෙන්නම කෙලෙස් නිසා වෙන ප්‍රශ්නයක් මෙතන තියෙන. මේක දිග සිද්ධියක් මම මේ අකුලලා කියන්නේ එකයි. දෙදෙනාම මේ කෙලෙස් නිසා වෙන දෙයක් නිසා මේ බුදුරජාණන් වහන්සේ ගාථාවක් පැහැදිලි කරනවා මේ දෙදෙනා මුල් කරගෙන දීගං ජාගරතෝ රත්තිං දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං කියලා. ඒ කියන්නේ දීගං ජාගරතෝ රත්තිං ඒ කියන්නේ නිදිවරණ කෙනෙකුට ඇත්තටම රාත්‍රිය දිගයි වගේ දැනෙනවා. නිදිවරන්න කෙලෙස් සහිත හේතු යෙදෙනකොට ඒ පුද්ගලයාට නිකන් රාත්‍රිය දිගයි වගේ දැනෙනවා. ඒ කියන්නේ ස්වභාවිකත්වයේ වැටෙන්නේ අස්වාභාවිකව අනවශ්‍ය විදියට යා ලෝකය පිළිබඳව මතයක් දරා ගන්නවා. දීගං ජාගරතෝ රත්තිං දීගං සන්තස්ස යෝජනා. ඇවිදලා මහන්සි වෙච්ච මිනිහෙකුට යොදුන ටිකක් දුරයි වගේ දැනෙන්නේ. යොදුන කියන එකක් යොදුනමයි. රාත්‍රියට පැය 8ක් 10ක් 12කට වඩා නැහැ. නමුත් නිදිවරාගෙන ඉන්නකොට නිකන් එළි වෙන්නේ නැහැ වගේ දැනෙන්න ගන්නවා. නිින්දට වැටුණාම නිදාගෙන නැගිට්ටා. එතකොට රාත්‍රිය එළි වෙලා. දීගෝ බාලානං සංසාරෝ මේ කෙලෙස් වලින් ආතුර වෙච්ච එකේ බරපතල වුණාට පස්සේ මේ එයාට සසර දිගයි. සද්දා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සද්ධම්මං අවිජානතං. ඒ කියන්නේ සද්ධර්මයේ පිළිබඳ දරා ගැනීමක් නැති වුණාට පස්සේ ඒතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය පිළිබඳ යාට යම්කිසි දරා ගැනීමක් නැති වෙච්ච හැම වෙලාවකම යාට මොකද වෙන්නේ? ඒ දරා ගැනීමක් නැති වුණාට පස්සේ මේ ඇතිවීම නැතිවීම හැම අවකාශයකම පවතිනවා. පටිච්ච සමුප්පන්න රිද්මයක් පවතිනවා කියන එක තේරෙන්නේ නැති වෙන්න යා ස්ථිර වශයෙන්ම අවිච්ඡින්න වශයෙන් අකණ්ඩ වශයෙන් ලෝකේ පිළිගන්න පටන් ගන්නවා. ඒ පිළිගැනීම ඇතුලේ තමයි සසර නිර්මාණය වෙන්නේ. සංසාරයේ දිගින් දිගට සාංශාරික පැවැත්ම තීරණය වෙන්නේ. ඉතින් නිදිවරන්න කෙලෙස් සහිත බලවත් කෙලෙස් බල ඉදිරිපත් වුණාට පස්සේ රාත්‍රිය බොහොම දිග වගේ වැටහෙනවා. කෙලෙස් බලවත් වෙනකොට මේ නිරන්තරයෙන් බිඳෙන ලෝකය අවිච්ඡින්නව පවතිනවා වගේ වැටහෙනවා. මෙන්න වගේ දාර්ශනික හරයක් මේ වගේ මේ ගාථාවල තියෙනවා. ඉතින් ඇවිදලා මහන්සියටපත් වෙච්ච කෙනාට යොදුන දුරයි වගේ දැනෙන්න පටන් ගන්නවා පින්වත්නි. යොදුනමයි. යොදුනක ඊට වඩා අඩියක්වත් නැහැ. නමුත් හොඳට වෙහෙසටපත් වෙලා සතමුම් ගාණක් දුර ඇවිදපු මිනිස්සෙකුට යොදුන කියන එක මහා දීර්ඝ ගමනක් වගේ වැටහෙන්න ගන්නවා. ඒක හේතුව එයා විඩාවටපත් වෙලා ඒ ගමන තුල වෙහෙසටපත් වෙලා මේ සංසාරික ගමන තුල කෙලෙස් වලින් විඩාවටපත් වුණාට පස්සේ නිරන්තරයෙන් ඇති වෙලා නිරන්තරයෙන් ලෝකේ බිඳිලා යනවා කියන දැක්ම. නිරන්තරයෙන් හටගෙන නිරන්තරයෙන් බිඳෙනවා කියන අර බුද්ධ ශාසනය පැහැදිලි කරන යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං සියල්ලම හටගනි සියල්ලම නිරුද්ධ වී යයි කියන සදාතනික යථාර්ථයේ ගෝචර වෙන්නේ නැහැ. ඒ සදාතනික යථාර්ථයේ ගෝචර නොවන හැම වෙලාවකම පින්වත්නි මේ පුද්ගලයා ස්ථිරසාරව නිට්ටයසාරව දෘෂ්ටිගත වෙලා මේ ඒ පුද්ගලයා ලෝකේ පිළිගන්නවා. ඒතකොට ලෝකේ සදාතනික යථාර්ථයට වැටෙන්නේ සියල්ල ඇති වී සියල්ල නැති වී යයි ඒක හැම වෙලාවකම පවතිනවා කියලා ඒ පුද්ගලයාට තේරෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසාම අර සියල්ල ඇති වෙලා සියල්ල නැති වෙලා යනවා නම් ඒ කියන්නේ ආයතනික අත්දැකීම තුල සියල්ලම හටගෙන සියල්ලම නැති වෙලා යනවා නම් ඒ සියල්ලම ඇති වෙලා නැති වෙලා යාම පේන්නේ නැතුව එයා ලෝකය දිහා බලන විදිහ අනුව එයා ලෝකේ විමසන විදිහ අනුව එයා ලෝකේ කියව ගන්න විදිහ අනුව එයාට ලෝකේ වැටහෙනවා. ඒක හේතුඵල වශයෙන් එයාට වැටහෙන්නේ නැහැ. එයා අත්දකින්න ලෝකය එයාට ඕන විදියට කියව ගන්නවා. එයාට ඕන විදියට වෙනස්කම් කරන්න හදනවා ආත්මීය සාරයකින්.
එතකොට ඒ පුද්ගලයාට ලෝකයේ ඉෂ්ඨකාන්ත මනාප වශයෙන්මයි අහුවෙන්නේ ලෝකේ. නිසා බුද්ධ ශාසනයේ වචනයක් කියනවා රූප සද්ධා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලං ඉට්ඨාකන්තා මනාපාච යාවත්තීති පෞච්චති. ඉෂ්ඨකාන්ත මනාපු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදිය ස්ථිරසාරෝ පිළිගැනීමක් ඇති වෙන්නේ කෙලෙස් බහුල වෙනකොට. එතකොට ධර්මයේ තමා තුළ පැන නගිනකොට එයාට හැම වෙලාවකම ඇති වෙලා හැම වෙලාවකම බිඳිලා යන කමක් වැටහෙනකොට එහෙම අර හැම වෙලාවකම හටගෙන හැම වෙලාවම බිඳිලා යන කමක් අත්දකින්නකොට ඒ අත්දැකීම ඇතුලේ ඉෂ්ඨකාන්ත මනාප වශයෙන් ලෝකේ වැටහෙන කමක් මතුවෙන්නේ නැහැ. ඉෂ්ඨකාන්ත මනාප වශයෙන් ලෝකේ ගන්න පුළුවන් කියලා එයා තුල පිළිගැනීමක් ඇති වෙන්නේ නැහැ. එනිසා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි හැම වෙලාවකම මේ යථාර්ථය අත්දකින්න ඕන. හැම වෙලාවකම මේ යථාර්ථය අත්දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. මේ යථාර්ථය තුළ මම කවරක් කරන්නද? දැන් විස්තරසාර, නිට්ටයසාර, සුඛසාර, ආත්මීය සාරයෙන් අපි සියලුම ලෝකයේ ඇතුලේ දේවල් පිළිගැනීම ඇතුලේ තමයි මේ තුන් භවයේ අතුල අපට වාසය කරන්න, කැරකෙන්න, හැසිරෙන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පින්වත්නි මේ සසර වෘතය, සසර වටය අපට නැවත නැවත කෙලෙස් සහගතකම ඇතුලේ නැවත කර්ම රැස්වීමත් කර්ම රැස්වීම ඇතුලේ ඒවට විපාකයක් විදියට නැවත නැවත ස්කන්ධ මුණ ගැහිමත් ඒ ස්කන්ධ ටික කෙරෙහිම තණ්හා කිරීම නම් වූ කෙලෙස්ේ පදනම් කරගෙන නැවත නැවත සසරට අයිති දේවල් රැස් කිරීමත් කියන මෙන්න මේ පදනම මේ රටාව මේ ස්වභාවය තුල මෙන්න මේ తত্ত্বය තුල අපට පින්වත්නි කුමක්ද සිද්ධ වෙලා තියෙන්නේ? අපට සිද්ධ වෙලා තියෙන අන් කවර දෙයක්වත් නෙමෙයි මේ නැවත නැවත මේ සසර දිගුවන ආකාරයට අපිට ඒ කියන්නේ සසර ස්ථිරසාර පිළිගැනීමක් ඇති වෙන විදියට අපි ලෝකේ ඇසුරු කරන්න පටන් අරන්. ඒ ඇසුර ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ හරියට නිදිවරණ කෙනාට රාත්‍රිය දිග වුණා වගේ. රාත්‍රියේ පැය 12යි තියෙන්නේ. නමුත් නිදිවරන්න ගියාම පැය 12 නිකම් පැය 24ක් වගේ දැනෙන්න ගන්නවා. එතකොට නිදි වරන්න වෙන එක ඇතුලේ තියෙන්නේ කෙලෙස් සහගතකම. මෙතන නිදි වැරීම කියන එකට පාදක වෙන තත්ත්ව විදිහට පෙන්වන්නේ කෙලෙස්. ද රජුරු නිදි වරාගෙන ඉන්නේ අර ස්ත්‍රියත් එක්ක රාගයෙන් වෙලෙන අර්ථය ඇතුලේ. අර පුද්ගලයාව ඝාතනය කළා කොහොමද අර කාන්තාවත් එක්ක හැසිරෙන්නේ කියන එක ඇතුලේ. එතකොට අර පුද්ගලයා යොදුන් ගානක් ඇවිදලා වෙහෙසටපත් වෙලා ඔහුට යොදුන පවා ඉතා දීර්ඝ ගමනාන්තයක් විදිහට වැටෙන්නේ ඇයි? එයාට ජීවිත තණ්හාවක් තියෙන නිසා. එයාට බරපතල ජීවිත තණ්හාවක් තියෙනවා. එතකොට දීගෝ බාලාණං සංසාරෝ මේ පටිච්චසමුප්පන්න රිද්මය කෙලෙසුන්ගේ ස්වභාවය, කර්මයේ ස්වභාවය, විපාකයේ ස්වභාවය මේක තේරෙන්නේ නැති වුණොත් එතකොට කර්මයන්ගේ ස්වභාවය, විපාකයන්ගේ ස්වභාවය, කෙලෙසයන්ගේ ස්වභාවය යම් තැනක පින්වත්නි යම් පුද්ගලයෙකුට තේරෙන්නේ නැති වුණොත් ඒ තේරෙන්නේ නැතිකම ඇතුලේ යාට මොකද්ද වෙන්නේ? ඒ තේරෙන්නේ නැතිකම ඇතුලේ වෙන්නේ පින්වත්නි මේ සසර දික් වෙන එක විතරයි. නැවත නැවත භවය තුල සැරිසරන්න වෙන එක විතරයි. හැබැයි අර කෙලෙස් අඩු වෙන්න කෙලෙස් දුර්වල වෙන්න තමයි පින්වත්නි අර මේ මොහොතේම ඇතිවි මේ මොහොතේම නැති වෙනවා. ආයේ පැවැත්මක් ගැන අපිට ලොකුවට කතා කරන්න අවකාශයක් නැහැ. පැවැත්ම කියලා එකක් විද්‍යාමාන නොවන මට්ටමටම ඇතිවීම නැතිවීම ඒ පුද්ගලයා තුල දර්ශනය වෙන්න පටන් ගන්නවා. එතකොට පින්වත්නි ඊටාම වැදගත් දේ තමයි දැන් මේ සසර ස්වභාවයක් විදියට අපි මේ යථාර්ථයට එකතු වෙලා සසර පරිදාහය ඉක්ම යන විදියට අපි මොනවද කරන්න ඕනේ? ඒ කියන්නේ අපි දැන් කියනෝනේ මේ කෙලෙස් මත පිහිටා ඉන්නකොට තමයි මේ අවික්ෂින්න පැවැත්ම, දීර්ඝකම, පළල් බව ඔක්කොම වැටහෙන්නේ කියලා. එතකොට දැන් මේ අවික්ෂින්න පැවැත්ම කියන්නේ යථාර්ථය මොකද්ද? සමුදය සහ නිරෝධය. එච්චරනේ. සමුදය සහ නිරෝධය. එතකොට ඒකනේ යථාර්ථය. දැන් ඇතිවීම සහ නැතිවීම නේ. ඇතිවීම සහ නැතිවීම මේකේ යථාර්ථයනේ. ඇති වෙච්ච තැනම නැති වෙලා යනවා. ආය මේ ආත්මීය ගතෙන් වශයෙන් ගන්න මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ශුන්්‍යතාවයෙන් ලෝකේ වැටෙන්න ගන්නවා. සරුවාකාර හිස් බවකින් ලෝකේ වැටෙන්න ගන්නවා.
ඇයි ඇතිවීම නැතිවීම පදනම් කරගෙන ලෝකය පවතින්නේ? ඇතිවීම සහ නැතිවීමට වඩා ලෝකේ මොකුත්ම ඇත්තේ නැහැ. එතකොට ඇතිවීම නැතිවීම කියන తত্ত্বය අපි මේ මොන කතා කිව්වත් මොන විදියට බණ කිව්වත් ඒ ඇතිවීම නැතිවීම පිළිබඳ ඒ දාර්ශනික නුවණ දර්ශන ඥානයක් අපි තුල මෝරලා නැහැ. ඒ දර්ශන ඥානයක් මෝරන්නේ කොහොමද? ඒ ඇතිවීම නැතිවීම කියන එක දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ ඥානයක්නේ. බුදුරජාණන් වහන්සේනේ මහණෙනි ලෝකයේ මෙන්න මෙබඳු ස්වභාවයක් ලෝකේ පවතින්නේ මෙන්න මෙබඳු තත්වයක් කියලා අපට බුදුරජාණන් වහන්සේනේ අනුදැන වදාළේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාළ තත්වය භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාළ තත්වය අපිට අපේ ඥානයක් නෙමෙයිනි, පුද්ගලික තත්වයක් නෙමෙයිනි. සමහර අය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඒගොල්ලන්ගේ පුද්ගලික දෙයක් විදියට ඒගොල්ලෝ ඕන විදියට මතු කළාට ඇත්තටම මේ අපිට කරන්න වෙලා තියෙන්නේ වී ගොඩකින් වී ටිකක් ගෙනල්ලා පෙන්නනවා වගේ එකක් නේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ හැම වෙලාවකම ධර්මයේ කියද්දී ශාස්ත්‍රීය ගෞරවයේ මතු කරගෙනනේ දේශනාව කරන්නේ. ඇයි සාරිපුත්තයන් වහන්සේ ශාස්ත්‍රීය ගෞරවයේ මතු කරගෙන වදාරන්නේ? දැන් හොඳට බලන්න සත්‍ය විභංග සූත්‍රය ධම්මචක්කපවත්තන සූත්‍රයට පැහැදිලි කරපු විභාග දේශනාවක්. විභාග දේශනාවක්, විස්තරාත්මක දේශනාවක්. සාරිපුත්තයන් වහන්සේ පැහැදිලි කරන්නේ විභාග දේශනාවක්, විස්තර දේශනාවක්. එතකොට මේ සාරිපුත්තයන් වහන්සේ පැහැදිලි කරන විස්තර දේශනාව තුල සාරිපුත්තයන් වහන්සේ කියන්නේ කොහොමද? මම භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ ආචික්කනා, දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විවරණා, විභජන. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඉස්මතු කරපු, විස්තර කරපු, විභජනය කරපු, බෙදපු උත්තානිකම්මං ඉස්මතු කොට වදාළ දේ තමයි මම මේ විදිහට පැහැදිලි කරන්නේ. එතකොට උන්වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ මම මේ මට අවබෝධ වෙච්ච එකක් මම මේ කියන්නේ කියලා. උන්වහන්සේත් අවබෝධය හදාගෙන ඉවරයි. නමුත් උන්වහන්සේ කවදාවත් අර හරියට වී ගොඩකින් වී ටිකක් ගෙනල්ලා පෙන්නනකොට කොහෙන්ද ඕක කියලා හැවොම ඈතින් ඇඟිල්ල දික් කරලා ආන්න අතන වී ගොඩ තියෙනවා. එතනින් තමයි ගෙනාවේ කියනවා වගේ සාරිපුත්තයන් වහන්සේ මේ තමන් වහන්සේ තුලම මතු කරපු දෙයක් ඒක. තමන් වහන්සේ තුලින්ම මතු කරගත්ත දෙයක් ඒක. ඒ මතු කරපු දේ ඇතුලේ අපට පින්වත්නි ආය අමුතුවෙන් මතු කරන්න දෙයක් නැහැ. මේකට අදාළ සියලු ආර්ය පරිශ්‍රණ බුදුරජාණන් වහන්සේ කරලා ඉවරයි. එතකොට මේ මතු කරන්න ඕන එක බුදුරජාණන් වහන්සේ මතු කරලා නම් බුදුරජාණන් වහන්සේ අපට මේ පිළිබඳ දේශනාව තුලින් පැහැදිලි කළා. එතකොට මේ දේශනාව අහන අදත් මේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරයේ ඉඳලා සූම් තාක්ෂණය ඔස්සේ මේ දේශනාව විසුරුවා හරිනකොට මේ දේශනාවේ යම් මාත්‍රයක් යම් දෙයක් ඔය පින්නතුන් අහනවා නම් යම් දෙයක් ඔය පින්නතුන් දරා ගන්නවා නම් ඒ දරා ගන්න දේ ඒ ගොඩනගා ගන්න දේ ඔය පින්නතුන්ලා ඒ දරා ගන්න දේ ඇතුලේ අපිට කරන්න පුළුවන් උපරිම දේ මොකද්ද? යම් සම්මාදිට්ඨියක් ඒ ශ්‍රාවකයා තුල මතු කරන එක. යම් සම්මාදිට්ඨියක් ඒ ශ්‍රාවකයා තුළ මතු කරන එක විතරයි අපට මෙතනදී කරන්න වෙන්නේ. එතකොට ඒ යම් සම්මාදිට්ඨියක් මතු කරද්දී ඒ සම්මාදිට්ඨිය තුලින් මාර්ග ඥානිය උපදවා ගන්න එක. ඒ කියන්නේ මාර්ග ඥානිය උපදව ගන්න එක සම්පූර්ණයෙන්ම පින්වත්නි. ඒ සම්මාදිට්ඨිය උපදවා ගත්ත කෙනාට මාර්ග ඥානිය උපදව ගන්න එක එයා කරන්න ඕන දෙයක්. දැන් අපිට කියන්න පුළුවන් ඔය පින්නතුන්ලාගේ කෙලෙස් බලවත්කමට තමයි මේ අවිච්ඡින්න පැවැත්මක්, ස්ථිරසාර පැවැත්මක්, අකණ්ඩ පැවැත්මක්. නමුත් හැම වෙලාවකම සිත බිඳිලා යනවා. සිතට අදාළව හටගන්න විතරකත් බිඳිලා යනවා. සිත තුල හටගන්න වේදනාත් බිඳිලා යනවා. සිත තුල හටගන්න සංඥාත් බිඳිලා යනවා. සිත තුල හටගන්න නොයේ චිත්තචෛතසික ධර්මාත් බිඳිලා යනවා. සිතුවිලි ප්‍රවාහයත් බිඳිලා යනවා. එතකොට නැවත යාට අරමුණු වෙන විදියට නැවත ඔය බිඳීමම නැවත සිද්ධ වෙමින් පවතිනවා. අරමුණු වෙන විදියට නැවත බිඳීමක් පවතිනවා කියලා අපි ඔක කියනවා. නමුත් අපිට ආයෙත් එළියට ගිහින් ගෙදර වැඩ කරද්දී, ඔෆිස් එකේ වැඩ කරද්දී, සුපුරුදු දිනචර්යාවට යනකොට අපිට ආයෙත් ලෝකේ වැටහෙන්නේ පවතින තත්ත්වයක් විදියට. ඒ පවතින තත්ත්වයක් විදියට වැටහෙන කමම කෙලෙස් නිසා වෙන දෙයක්. ඒකන් කවරක් නිසාවත් නෙමෙයි වෙන්නේ. ඒ తত্ত্বය වෙන්නේ පින්වත්නි කෙලෙස් නිසාමයි. අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. එතකොට මේ తত্ত্বය අපි අත්දකින්නේ කෙලෙස් නිසාමයි. අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි.
එතකොට අපි මේ කෙලෙස් නිසා අත්දකින තත්වයට කෙලෙස් නිරුද්ධ කරන්න වැඩපිළිවෙලක් නොතිබුණොත් මේ අවිච්ඡින්නව පවතින ඊයේත් හිටපු මම අදත් ඉන්නවා මම හෙටත් නිදීවි කියලා තුන් කාලය තුල පවතින පැවැත්ම පිළිබඳ ස්ථිරසාර මානසික පිළිගැනීම. ඒ ස්ථිරසාර මානසික පිළිගැනීම කවදාවත් කඩාගෙන වැටෙන්නේ නැහැ පින්වත්නි. ඒක පවතින්න ගන්නවා. ඒක කඩාගෙන වැටෙන්නේ නැහැ. අවිච්ඡින්නව පවතින්න ගන්නවා. එතකොට මේ ස්ථිරසාර පැවැත්ම අවිච්ඡින්න පැවැත්ම පිළිබඳ මතයක් අපිට තියෙනවා. ඒ මතය යථාර්ථවාදී එකක් නෙමෙයි. ඒක හරියට නිදිවරණ මිනිහෙකුට රාත්‍රිය දිගයි වගේ වැටහෙනවා. නිදිවරන්න හේතු ටික කෙලෙස් ටික. ඇවිදලා ඉන්න මිනිහෙකුට යොදුන දිගයි වගේ වැටහෙනවා. එතකොට යොදුන දිගයි වගේ වැටහෙන එකම එයාට ඒ ඇවිදින එක ඇතුලේ ගොඩනැගෙන ඇවිදින්න හේතු යෙදිච්ච කෙලෙස් සහගතකම. එතකොට මේ දැන් අර කොසල් රජුරෝ නිදිවරන්නේ රාගයෙන් ඇතුළ ඇවිලෙනකම නිසා නිදිවරාගෙන ඉන්නකොට නිකන් රාත්‍රිය දිගු බව වැටහෙනවා. අර පුද්ගලයා අර ඉස්සල්ලා කියපු සංසිද්ධිය ආරම්භ මේ කියන්නේ. අර පුද්ගලයාට ජීවිත තණ්හාව නිසා මරණය Taman කරා පැමිණෙන බව දැනෙනකොට එයා ඇවිදිනකොට ඒ ඇවිදලා ඊටා විඩාවට පත්වල යොදුන් 100ක විතර ඊටා දීර්ඝ ගමනකට අවතීර්ණ වෙච්ච ඒ පුද්ගලයා ජීවිත තණ්හාව නිසා කොහොම හරි මේ යොදුන් 100 මම තරණය කරන්න ඕන කියලා හිතාගෙන ඇවිදිනකොට ඒ ඇවිදින එක ඇතුලේ පින්වත්නි මහ විශාල දුරකමක් වැටහෙනවා. ඔක්කොම කෙලෙස් නිසා වෙන්නේ. එතකොට මේ ආයතනික අත්දැකීම තුළ නිරන්තරයෙන් හටගෙන නිරන්තරයෙන් බිඳීම අපට ගෝචර නොවෙන්නේයි අපේ ඇතුලේ අවිද්‍යාව තියෙන නිසා. එතකොට අවිද්‍යාව පදනම් කරගෙනම අපි ලෝකේ විමසනකොට ඒ අවිද්‍යාව සහගත දැක්මට අදාළ විදියටම ලෝකේ ගෝචර වෙන්න පටන් ගන්නවා. ලෝකේ දැනෙන්න පටන් ගන්නවා. ලෝකේ තේරෙන්න පටන් ගන්නවා. ඇත්තෙන්ම අපිට වෙන්නේ ඔන්න ඔය දේ. ඕක තමයි අපිට වෙන්නේ. එතකොට මෙන්න මේ දේ අපිට වෙන නිසා පින්වත්නි මේ අරුබුදයට අපි අහුවෙලා ඉන්න නිසා පින්වත්නි මේ ප්‍රශ්නේ විසඳා ගන්නවා කියන එක බොහොම වෙහෙසකර අමාරු පීඩාකාරී විඩාබර දෙයක්. එහෙනම් මේක අවබෝධ කරගන්න අපි මොනවද කරන්න ඕන? අන්න එතකොට මේ කතාව ඔයගොල්ලන්ට දැනෙනවා නම් තේරෙනවා නම් මෙන්න මෙහෙම යථාර්ථයක් තියෙනවා. මොකක්ද යථාර්ථය? යංකින්චි සමුදය ධම්මං සියල්ල සමුදය සබ්බන්තං නිරෝධ ධම්මං සියල්ලම සමුදය වී සියල්ලම නිරුද්ධ වී යයි. එතකොට ඔන්න ඕක තමන්ගේ ප්‍රධාන දර්ශනය වුණොත් ඒ දර්ශනය තුල පිහිටා ඔයගොල්ලෝ ලෝකේ කියවන්න ගියොත් ලෝකේ විමසන්න ගියොත් ලෝකේ තේරුම් ගන්න ගියොත් මොකක් මත පිහිටාද? අර දර්ශනයේ මත පිහිටා ලෝකේ කියවන්න ගියොත් අර දර්ශනයේ මත පිහිටා ලෝකේ විමසන්න ගියොත් අර දර්ශනයේ මතින් ලෝකේ ගවේෂණය කරන්න ගියොත් ඒ දර්ශනයේ මත පිහිටා ලෝකේ ගවේෂණය කරන්න යන සෑම අවස්ථාවකදීම පින්වත්නි ලෝකයට වටිනාකම පේන්නේ නැහැ. තණ්හාවට අවකාශය පේන්නේ නැහැ. තණ්හාවේ අතුරුඵල පැන නගින්නේ නැහැ. තණ්හාවේ අතුරුඵලයක් විදියට චන්දරාගයෙන් ලෝකේ ග්‍රහණය කරගෙන ඒ ග්‍රහණය කරගත්ත ලෝකයේ ඇතුළත ඊට විඩාබර වෙහෙසකර කෘත්‍යයක් ඒ ශ්‍රාවකයා තුල යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ නැහැ. එතකොට භවය නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. භව නිරෝධය කියලා කියන්නේ නිර්වාණයටමයි. වෙන මොකටවත් නෙමෙයි. හරි මේ වැඩේ හොඳයි දැන් මේ කියන වැඩේ අර්ථ සහිතයි. හොඳයි වැඩේ. නමුත් මේක පිළිබඳ නුවණ සම්මා දිට්ඨිය. හැබැයි ඵලයටපත් වෙන්නේ නැහැ මේ මට්ටමේදී. එතකොට ඵලයටපත් වීමත් සම්මා දිට්ඨියත් අතරින් තියෙනවා මාර්ග ඥානය කියලා එකක්. මොකද්ද තියෙන්නේ? ඵලයටපත් වීමත් සම්මා දිට්ඨියත් කියන එක දෙපැත්තෙන් තියෙනවා. මේ දෙක යා කරන්නේ මාර්ග ඥානෙන්. මාර්ග ඥානෙන්. ඒ නිසා තමයි එක පැත්තක සත්‍ය ඥානෙ තියෙනවා, අනිත් පැත්තේ කෘත ඥානෙ තියෙනවා, මන්ද කෘත්‍ය ඥානෙ තියෙනවා. මං කියන එක හොඳට ඔළුවට දරා ගන්න, මානසින් දරා ගන්න. එක පැත්තක සත්‍ය ඥානෙ තියෙනවා, අනිත් පැත්තේ කෘත ඥානෙ තියෙනවා, මන්ද තියෙනවා කෘත්‍ය ඥානෙ කියලා එකක්. කෘත්‍ය ඥානෙ කියලා එකක්. අන්න ඒ වගේ දැන් ඔයාලා මේ දේශනාව අහලා අදත් මේ දේශනාව තුලින් ඔබ ගොඩනගා ගන්න, දරා ගන්න මේ දහම් නුවණ. මේ දහම් නුවණ පින්වත්නි මේ දහම් නුවණ ඔය පින්නතුන්ලාට නිකම්ම දැනුමක් විතරයි. ඊට පස්සේ මේ Zoom තාක්ෂණයේ ඔස්සේ ඔබ මේ සම්බන්ධ වෙන විකාශනයෙන් ඔබ අයින් වෙච්ච ගමන්ම අයින් වුණ ගමන්ම ඔය පින්නතුන්ලාට නැවතත් සුපුරුදු විදියට ඔයගොල්ලන්ට අරමුණු මුණ ගැහෙනවා. එතකොට ඒ අරමුණු මුණ ගැහෙන එක ඇතුලේ අතීතයේද අරමුණු වෙනවා, අනාගතයේද අරමුණු වෙනවා. මේ වෙලාවේ අසකනාසේ දිවකය මනස තුලින් අරමුණු වෙන මට්ටමක් තියෙනවා.
එහෙම අරමුණු වෙන මට්ටමක් විතරක් නෙමෙයි තියෙන්නේ. අතීතයත් අරමුණු වෙලා දැන් අපි තුල නොඑක් දේවල් හට ගන්නවා සිත තුල. අනාගතයත් අරමුණු කරගෙන අපි නොඑක් දේවල් සිත තුල හට ගන්නවා. ඒ වගේම මේ අපි තුල පණවාගත් තත්වයක් අරමුණු කරගෙන පණවගත් තත්වයක් තියෙනවනේ. ඒ පණවගත් තත්වය අරමුණු කරගෙනත් මේ මොහොතේ සිත තුල නොඑක් තත්වයන් හට ගන්නවා. පණවගත් තත්වයන් තියෙනවා. ඒ පණවගත් තත්වයට සාපේක්ෂවනේ අපි වැඩ කරන්නේ. දැන් මේ බණ ඇහෙන වෙලාව පවා අපි ඒ ස්ථානීය ස්වභාවය අනුව පණවගත් කාල ප්‍රඥප්තියක්, කාලේ පණවා ගැනීමක්. මොකද මේ බණ ඔබට ඇහෙන මේ බණ ඔබට ඇහෙන වෙලාව රාත්‍රිය වුණාට මේ බණ ඇත්තටම ඔය පින්නතුන්ලාට සහ අපට ඇහෙන කාලය රාත්‍රිය සහ දවල් අතර දෝලණය වීමක් තියෙන්නේ. එතකොට කාලයේ වශයෙන් අපි පණවගත් කමක් තියෙනවා. කාල ප්‍රඥප්තියක්. ඔබට මේ බණ දවල් ඇහෙනකොට අපට ලංකාවේ ඉඳලා මේ බණ දේශනා කරන අපට රාත්‍රියේ ලැබී තිබෙනවා. ඔබට රාත්‍රිය ලැබෙනකොට අපට උදේ කාලය ලැබිලා තියෙනවා. මේ කාල ඒකට අනුව ඒ කාලය අනුව පණව ගැනීමට අනුව අපි වැඩ කරන්නේ. රාත්‍රිය නම් මේ දේශනත් එක්ක ඔබ ඊළඟට හෝරා කීපයකින් නිද්‍රාවටපත් වෙනවා. එතකොට ඔබ නිින්දට යනකොට අපි වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඒ කාල පණවා ගැනීම, කාල ප්‍රඥප්තිය ඇතුලේ මේක වෙලා තියෙන්නේ. ඒ කාල ප්‍රඥප්තිය ඇතුලේ අපිට වැඩ කරන්න වෙනවා. ඒක ඇතුලේ සිතුවිලි ගලනවා. මෙන්න මේ විදිහට පණවගත්ත ලෝකයේ ඇතුලේ වැඩ කරනකොට අර මේ යථාර්ථවාදී తত্ত্বය. ඒ කියන්නේ වර්තමානයේ අරමුණු වෙන తত্ত্বය, අතීතයේ අරමුණු වීම, අනාගතයේ අරමුණු වීම සහ මේ අපි පණවගත්ත මට්ටම. අපි දැන් මේ වෙලාවේ පණවගත්ත తত্ত্বයක් තියෙනවනේ. ඒ පණවගත්ත එකට අපි කියන්නේ පඤ්ඤාත්තිය කියලා. ඒකට හාත්පසින්ම විරුද්ධ తত্ত্বයක් තමයි පරමාර්ථය. ප්‍රඥප්තිය සහ පරමාර්ථය කියලා දෙකක් තියෙන්නේ ඒකයි. ඒතර පරමාර්ථය මොකද්ද? සියල්ල ඇති වී සියල්ල නැති වී යයි. පණවගත්ත ලෝකයේ ඇතුලේ අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා. පණව ගන්න විදියට අනුව අපිට වැඩ වැඩි වෙනවා. අපේ කාර්ය බහුලතාවයේ වැඩි වෙන්නේ අපි පණවගත්ත ලෝකයේ තියෙන සංකීර්ණත්වය ඇතුලේ. සංකීර්ණ ලෝකයක් තුල නිවන් දකින්න එක බොහොම පහසු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ සංකීර්ණ ලෝකයක් ඇතුලේ පින්වත්නි සත්‍ය අවබෝධය කරා යන්නේක බොහොම අමාරු දෙයක්. හරි. එහෙමනම් දැන් මේ කියන දේශනත් එක්ක ඔබට සියල්ල සමුදේ වී සියල්ල නිරුද්ධ වී යයි කියන දැනුම තියනවා නම්, නුවණ තියනවා නම්, ඒ දැනුමත් එක්කම සියල්ල සමුදේ වී සියල්ල නිරුද්ධ වී යයි කියන ඒ දැනුමත් එක්කම, ඒ දැනුම මත පිහිටා, ඒ දැනුම මතින් ඔබ වැඩ කරන්න යනකොට ආයෙත් සුපුරුදු ස්ථිරසාර පිළිගැනීම ඇතුළේනේ වැඩ කරන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ බණ අහලා ඔබට ගොඩනැගෙන යම්කිසි සම්මා දිට්ඨිකත්වයක් තියෙනවා නම් ඒක ඔබට ඔබගේ පොදු තත්ත්වයේ විදියට පවතින පොදු තත්ත්වයේ විදියට පවතින එදිනෙදා පඤ්ඤාත්ති පනවගත්ත ලෝකයේ ඇතුලේ වැඩ කරනකොට අකණ්ඩ පැවැත්මක්, ස්ථිරසාර පැවැත්මක්, අතීත අනාගත වර්තමානයේ තුල තුන් කාලයකට යාවීමක් සහිතව තමයි අපට ලෝකය පේන්නේ, වැටෙන්නේ, ලෝකය තේරෙන්නේ. හොඳයි. එහෙමනම් මේ සම්මාදිට්ඨිය ඵලයක් දක්වා, මාර්ගඵල දක්වා නැවත ආයේ කවදාවත් සසර හටගන්න නැති මට්ටමට මාර්ගඵලයක් දක්වා කොහොමද අපේ ඇතුළාන්තය අපි ලෑස්ති කරගන්නේ? කොහොමද අපි ඒක කරන්නේ? ඇත්තටම අපේ ඇතුළාන්තය අපි කොහොමද ඒ මට්ටමට සූදානම් කරගන්නේ? අපි කොහොමද මේ මට්ටමට ලෑස්ති කරගන්නේ? මේක අපිට තියෙන බරපතල ප්‍රශ්නයක්. කොහොමද අපි මේ සූදානම හදාගන්නේ? ඇත්තටම අපිට මේ සූදානම හදාගන්න නම් අපිට ඒ සූදානම හදාගන්න නම් අපිට සිද්ධ වෙනවා කුමක්ද? අපිට පින්වත්නි සිද්ධ වෙනවා සම්මාදිට්ඨියත් ඵලයත් අතරින් මාර්ග ඥානය කියලා එකක් හදාගන්න. මාර්ග ඥානය කියලා එකක් හදාගන්න සිද්ධ වෙනවා. මේ මාර්ග ඥානයට අදාළ වැඩ ටික කොහොම වෙන්න ඕනද? පින්වත්නි මාර්ග ඥානය හදාගන්න නම් පළවෙනි එක තමයි බික්කු සියා ඥායි විමුක්ත චිත්තෝ ආකංකේවෝ හදයස්සානුපත්තිං. ඒ කියන්නේ මොකද්ද මේ? ඒ තමයි මේ යම් කෙනෙක් තුල එයා දරා ගන්න ඕන අවබෝධය කැමති වෙන්න ඕන. ඒ කියන්නේ සියල්ල හටගෙන සියල්ල නිරුද්ධ වී යයි කියන අවබෝධයට එයා තුල කැමැත්තක් තියෙන්න ඕන. ඉතින් මේ කැමැත්තට හරස් වෙලා තියෙනවා අපි තුල පැන නැගිච්ච තණ්හාව. සියල්ල ඇති වෙලා නැති වෙලා යයි කියන පදනම ඔස්සේ අපි ලෝකයේ දිහා බලන්නවත් කැමති නැහැ. කල්පනා කරන්නවත් කැමති නැහැ.
ඇයි අපට පොඩි කාලේ ඉඳලා මේ දක්වාම මම හදලා වඩලා කිරිපොවලා කවලා පොවලා හදාගත්ත දරුවව පේනවා. ඒ දරුවා වෙනුවෙන් විවාහ කරලා දෙන්න ඕනේ, උගන්වන්න ඕනේ ඒවා. ආවාහ විවාහකම් ඇතුලේ ධනෙ බෙදලා දෙන්න ඕනේ ඒවා. එයාට යම් හොඳ අනාගතයක් හදලා දෙන්න ඕනේ ඒවා. ඔය වගේ අනාගතයට කරන්න ඕනේ ඒවත් අපේ ඔළුවේ ලොකුවට වැඩ කරනවා. ඒව ඇතුලේ තමයි අපි අදත් ඔෆිස් එකට යන්නේ. අදත් කෝච්චියට ගොඩ වෙන්නේ. අදත් බස් එකට ගොඩ වෙන්නේ. අදත් පන්සලට ඇවිල්ලා තියෙන්නේ. ওই වැඩ ටිකත් එක්ක. එතකොට සියල්ල ඇති වී සියල්ල නැති වී යයි කියන ඒ ඇති වෙච්ච තැනම ඇති වී නැති වී යනවා කියන පරමාර්ථ ඇත්තට මිනිස්සු එකතු වෙන්න බයයි. ඒ නිසා යා පළවෙනියෙන් ඒකට කැමති වෙන්න ඕන. ඒ කැමැත්ත ඇතුලේ වාසය කරාට වැඩක් නැහැ. ඒ කැමැත්තත් එක්ක ඒක දිය වෙලා යනවා හැම වෙලාවකම. අය ලෝකේ වටිනාකම් පේනවනේ. සුපුරුදු විදියට ලෝකේ වැටහෙනවනේ. ඒ වැටහෙන එක ඇතුලේ ඒ මතවාදය ඒක හැම වෙලාවකම දිය වෙලා යනවා. ඒක පින්වත්නි නිරන්තරයෙන් දිය වෙලා යනවා. ඒ දිය වෙලා යන නිසා අපේ සිත ඒ සත්‍ය දරා ගන්න පුළුවන් මට්ටමට ලෑස්ති කර ගන්න ඕන. ඒ සත්‍ය දරා ගන්න පුළුවන් ඇතුළාන්තයක් අපට නැහැ. සත්‍ය දරා ගන්න පුළුවන් ඇතුළාන්තයේ සූදානම කියලා කියන්නේ ඔබේ මේ ලෝකයේ ඇතුලේ පරිණත බව කියන එක නෙමෙයි. ලෝකේ අත්දැකීම් බහුලයි කියන එක නෙමෙයි පින්වත්නි. ඇතුළාන්තේ ලෑස්ති කර ගන්නවා කියන්නේ. ඒ ඇතුළාන්තේ ලෑස්ති කර ගන්නවා කියන්නේ බික්කුසියා ඥායි විමුක්ත චිත්තෝ. එයා පළවෙනි එක තමයි ඇතිවීම නැතිවීම පිළිබඳ අවබෝධයට එයා තුළ ඇතිවෙන කැමැත්ත. ඒක සද්ධාවත් එක්ක එන්නේ. සද්ධාව නැත්නම් ධර්මයට සුදුසු නෑ කියලාත් අපි කියන්නේ ඒකයි. එතකොට ඇතිවීම නැතිවීම පදනම් කරගෙන ඒ කියන්නේ අවබෝධයට යා කැමති වෙන්න ඕනේ. ඇතිවීම නැතිවීම පිළිබඳ පළල් අවබෝධය Tamanගෙම අවබෝධයක් කරගන්න යා කැමති වෙන්න ඕන. දෙවෙනි එක තමයි පින්වත්නි බික්කුසියා ඥායි විමුක්ත චිත්තෝ. ඒ පුද්ගලයා තුල පින්වත්නි අවබෝධය වෙනුවෙන් ධ්‍යාන වඩන තත්ත්වයක් එන්න ඕනේ. ඇයි? අර ඇතුළාන්තය තුල අවබෝධය දරා ගන්න සූදානම් වෙන්න ඕනේ. ඒ සූදානම් වීම තමයි ඇත්තටම ධානයෙන් කරන්නේ. සමාධිය කියලා අපි කියන්නේ. භාවනා කරන්න ඕන සමාධි කුසලතාවය නැතුව මොකක්වත් බෑ. මේ භාවනා කරන්න ඕන නිවන් දකින්න නම් කියලා කියන්නේ ඇත්තට මේ භාවනා කරන්න ඕන සමාධිය වඩන්න ඕන අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි සමාධිමත් සිතක් තුල තමයි කෙලෙස් බොහෝමයක් කළමනාකරණය වෙන්නේ. කෙලෙස් උදුරලා දාන්නේ ප්‍රඥාවෙන්. මාර්ග ඥානයේ මූලික තත්වයක් තමයි පින්වත්නි මාර්ග ඥානයේ ඊට වැදගත් නියෝජනයක් තමයි සමාධි කුසලතාව. ඒකයි මෙතන කියන්නේ බික්කු සියා ඥායි විමුක්ත චිත්තෝ. මෙතන ඥායි කියලා කියන්නේ ධාන කියන එක. එතකොට මේ අවබෝධය ඇතිවීම නැතිවීම Tamanගෙම අවබෝධයක් බවට පත් කරගන්න යා කැමති වෙන්න ඕනේ. ඒ කැමැත්ත හැම වෙලාවකම ලෝකේ වටිනාකම විසින් වසාගෙන තිබෙනවා. අර ලෝකේ වටිනාකම පේනවනේ. ඒ වටිනාකම පේනකොට මේ ඇතිවීම නැතිවීම නිරන්තරයෙන් සිද්ධ වෙනවා. ඇති වෙච්ච තැනම නැති වෙලා යනවා. කෝ මගේ කියලා අල්ලගන්න ලෝකයක්, කෝ මම කියලා අල්ලගන්න ලෝකයක්, කෝ මට බැනපු කෙනෙක්, කෝ මං ගැන වර්ණනා කරපු කෙනෙක් මේ සද්දයත් එක්ක පැටළුණාට දැන් ඔය විදියට ලෝකෙ දකින්නකොට සද්ද විතරයි. බැන්නේවත් පේන්නේ නැහැ, වර්ණනාව පේන්නෙත් නැහැ, ප්‍රශංසාව පේන්නෙත් නැහැ, සද්ද විතරයි. ඒ සද්දය ආයේ හොයා අල්ලන්නත් බෑ. ඇහිච්ච සද්දේ නිරුද්ධ වෙලා යනවා. ඒකනේ මිනිස්සු ගමේ කතාවට කිව්වේ මේ බණිනේව ඇඟේ වදින්නේ නැහෙනි කියලා මිනිස්සු කිව්වේ. ඇඟේ වදින්නේ නැත්තේ ඇයි? ඒ ඇඟේ වැදුන්නේ නැතුණාට මිනිස්සුන්ගේ හිතේ වදිනවා. ඒ හිතේ වැදුනාම ඒවා සම්බන්ධ ඊටාම බරපතල දෝමනස්ස සහගත මතකයකට බැනපු ඒවත් එක්ක යනවා. ඒක ඇතුලේ ඒ අණුව ඒ දෝමනස්ස සහගත මතකයේ ඇතුලේ නැවත චිත්තචෛතසික ධර්ම හට ගන්නවා. ඒ දෝමනස්ස සහගතකමම අරමුණු කරගෙන ඒ අකුසල් කරගන්නවා. ඊට පස්සේ දෝමනස්සයටම පදනම් වෙච්ච තැන්වල නැවත උපදින්න සිද්ධ වෙනවා. මේ යථාර්ථය ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට බොහොම ලස්සනට අනුදැනවා දාලා. ඊටාම වටිනා දෙයක් අනුදැනවා දාලා. මොකද්ද? පින්වත්නි මේ පුද්ගලයා මේ ධානයේ වඩන්න කැමති වෙන්න ඕන. ඒ කියන්නේ චිත්ත සමාධියට කැමති වෙන්න ඕන. නැත්තම් බණ අහපු ටික ඔතන ඔච්චරමයි. ආයි ඊළඟ සතිය ඊළඟ මාසෙ ඇහෙනකොට ඔන්න ආයෙත් ඒකට සාදුකාර දෙනවා. ආයෙත් ඒ වගේමයි. එවනම් මේ ධර්ම අස්ථාවරත්වයක් ඇතුලේ අපි ඉන්නේ. එළියට ගියාට පස්සේ අපේ ඇතුලේ ධර්මයේ නැහැ. අවිද්‍යාවයි තණ්හාවයි දෙක තමයි අපේ ඇතුලේ රජ කරන්නේ. එතකොට අවිද්‍යාවයි තණ්හාවයි රජ කරන ලෝකෙක ධර්මය දෙනවා කියන එක, ධර්මය ඇතුළට ගන්නවා කියන එක ස්වභාවයෙන්ම අමාරු දෙයක්. ඒක පින්වත්නි ස්වභාවයෙන්ම පහසු දෙයක් නන් නෙමෙයි. පින්වත්නි ස්වභාවයෙන්ම ඒ දේ අපි පහසු කරගන්න අපිට අර සිත වඩන එක, ධානයේ දියුණු කරන එක ඊටාම වැදගත් දෙයක්.
එහෙනම් පළවෙනි එක තමයි මේ ලෝකේ ස්ථිරසාර පිළිගැනීමක් සහිතව ස්ථිරසාර පිළිගැනීමක් ඇතුලේ වාසය කරන්න ස්වභාවයෙන්ම අපේ සිත කැමති. හේතුව අපේ සිත අවිද්‍යාසහගතයි. අපේ සිත අවිද්‍යාසහගත නිසා ස්වභාවයෙන්ම ඒකට කැමැත්තක් පවතිනවා. එතකොට ඒ වෙනුවෙන් අපි මොකද කරන්න ඕන? මේ දේශනා අහලා බණ පොත් කියවලා මේ පරමාර්ථ සත්‍ය පිළිබඳ ඇහෙන දේශනාවට හොඳට කන් දීලා අනී ලෝකෙ මොහොතක්වත් පවතින්නේ නැහැනේ, ඇති වෙච්ච තැනම නැති වෙලා යනවනේ, ඇතිවීම නැතිවීම නේද මේ ලෝකේ පාදක වෙන්නේ කියලා ඒක පිළිබඳ යා තුළ ඇතිවෙන කැමැත්ත, ඒක නිරන්තරයෙන් බණ අහලා ඒක තුළ ඇතිවෙන කැමැත්ත. එතකොට මේ කැමැත්ත තුළ සම්මා දිට්ඨිය මෝදු වෙන්න පටන් ගන්නවා. හැබැයි මාර්ග ඥානෙ නැතුව ඵලය කියන එක එයාගේ අත්දැකීමක් නෙමෙයි. එතකොට එයා මොකද කරන්න ඕන? එතකොට එයා චිත්ත සමාධිය වඩන්න ඕන. ඒ චිත්ත සමාධිය වඩනකොට එයා තුළ හැම වෙලාවකම අර සත්‍ය අවබෝධය ඔස්සේ විමසා බලන්න පුළුවන් විදිහට පින්වත්නි යාගේ ඇතුළාන්තය ලෑස්ති වෙන්න පටන් ගන්නවා. ඒ ඇතුළාන්තය ඇත්තටම මේ සූදානම් වෙනවා. ඇතුළාන්තය තුළ මහ පුදුමාකාර අර ඇතිවීම නැතිවීම දරා ගන්න පුළුවන් විදිහට අභ්‍යන්තර පරිණතකමක් එනවා. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි පින්වත්නි විමුක්ත සිත ඇති කරගන්න එක. විමුක්ත සිත. ඒක ඊටාම වැදගත් දෙයක්. ඒකයි කියන්නේ බික්කු සියාඥායි විමුක්ත චිත්තෝ. විමුක්ත චිත්ත. විමුක්ත සිත කියලා කියන්නේ මිදුණු සිත. ඒතර මොන වගේ මිදුණු සිතද? සම්පූර්ණයෙන් ආශ්‍රව වලින් මිදුණු සිතක් ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. එහෙම සම්පූර්ණයෙන්ම ආශ්‍රව වලින් මිදුණු සිතක් ගැන මෙතන කතා කරන්න පුළුවන් කමක් නැහැ ඇත්තටම. ඇයි තවම ඒ පුද්ගලයාට අවබෝධය සඳහා වැඩ තියනවා කරන්න. මෙතන විමුක්ත සිත කියලා කියන්නේ නීවරණ වලින් මිදුණු සිතක්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ වලින් තාවකා. එහෙනම් මෙතන ස්ථිරසාර මිදීමක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. පළවෙනි එක තමයි ඇතිවීම නැතිවීම පිළිබඳ දර්ශන ඥානය. ඒ වෙනුවෙන් එයා තුළ ඇතිවෙන කැමැත්ත, ඒක සද්ධාව මූලිකව ඇතිවෙන එකක්. දේශනාව කෙරෙහි ඇතිවෙන ප්‍රසාදයත් එක්ක එන්නේ. එතකොට ඒකත් එක්ක දෙවෙනි එක තමයි ධ්‍යාන කරන එක. ඒ කියන්නේ හොඳට චිත්ත සමාධි වඩන එක ආනාපාන සතිය වගේ භාවනා කරන්න පුරුදු වෙනවා. එතකොට චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩ නැගෙන්න පටන් ගන්නවා. අර සිත ක්‍රමානුකූලව විසිරෙන එක වේගෙන් අඩු වෙන්න පටන් ගන්නවා. එයාට මේ ක්‍රමානුකූලව නොවිසිරුණු සිතක්, විසිරෙන්නේ නැති සිතක් එයා තුළ පැන නගින්න පටන් ගන්නවා. එතකොට මේ නොවිසිරුණු සිතත් එක්ක, ඒ කියන්නේ විසිරෙන්නේ නැති සිතක් තමා තුළ පැන නගිනකොට ඒක ධානය තුලින් ඒක තා ප්‍රබලව ගොඩ නගන. එළියට ගිහින් සුපුරුදු වැඩ කරද්දී පවා වෙනද තරම් විසිරෙන්නේ නැති සිතක් ගොඩ නැගෙනවා. බික්කු සියාඥායි විමුක්ත චිත්තෝ. මෙතන විමුක්ත සිත කියලා කියන්නේ මිදුණු සිත. එතකොට විමුක්ත සියල්ලන්ගෙන් මිදුණ නෙමෙයි. දැන් මිදීම ගැන කතා කරද්දී අපි කියනවා తాවකාලික ප්‍රහාණය, තදංග ප්‍රහාණය. ඊට පස්සේ තව එකක් තියෙනවා සමුච්ඡේද ප්‍රහාණය. එතකොට මේ තදංග ප්‍රහාණය කියලා කියන්නේ මේ తాවකාලිකව මිදිලා තියෙන්නේ. මොන වගේන්ද මිදිලා තියෙන්නේ? මේ නීවරණ වලින් හැම වෙලාවකම මිදලා. මොකද මේ නීවරණ මතින් තමයි මේ කාම ලෝකයේ වටිනාකම් වැටහෙන්නේ. මේ කාම ලෝකේනේ අපි ඉන්නේ. ඒතකොට මේ කාම ලෝකේ නීවරණ මතින් තමයි ලෝකය ඇතුලේ අර්ථයක් හොයාගෙන යන්නේ. එතකොට අපි ලෝකයේ ඇතුලේ අර්ථයක් හොයාගෙන යන පිරිසක් නෙපින්වත්නි. එතකොට නීවරණ මතින් තමයි ලෝකේ අර්ථයක් හොයාගෙන යන්නේ. එනම් මේ නීවරණ වලින් తాවකාලිකව මිදුණු සිත, නීවරණත් එක්ක පුළුවන් තරම් ඈත් වෙච්ච සිත කියන එක ගැන සංවේදී වීම ඊළඟ කාරණේ. ඊට පස්සේ පින්වත්නි යා තුල මතුවෙන්න ඕන දෙයක් තමයි මෙන්න මෙතන කියනවා ලෝකස්ස ඤත්වා උදයබ්බයංච. එතකොට අර මිදුණු සිතක් ඇතුලේ ලෝකයේ හට ගැනීමත් නැතිවීමත් Tamanගෙම අවබෝධයක් විදියට ඇති කරගන්න ඕනේ. එතකොට ලෝකේ හට ගැනීමත් නැතිවීමත්, ඒ කියන්නේ ලෝකේ ඇතිවීමත් නැතිවීමත් අර මිදුණු සිතක් තුලින් විමසා බලන එක. දැන් ඔයගොල්ලෝ බණ අහගෙන ඉන්නකොට මේ දේශනාව කෙරේ ඇති සද්ධාවටනේ ඔබගේ කන මේ පැත්තේ තියාගෙන ඉන්නේ. එහෙම තියාගෙන හිටියත් සමහර අයට මේක තේරෙන්නේ නැහැ නේ පින්වත්නි. එතකොට ලෝකේ හට ගැනීමත් නැතිවීමත් ලෝකස්ස ඤත්වා උදයබ්බයංච. උදයබ්බයංච.
ලෝකේ ඇතිවීම නැතිවීම ඒ කියන්නේ මෙතන කියන්නේ මේ පින්වත්නි උදයබ්බයානුපස්සී ඥානය තුලින් අර මිදුණු සිතකින් විමසා බලන හැකියාව තියෙන්න ඕන. දැන් ඔයගොල්ලෝ අද බණහගෙන ඉන්නකොට මිදුණු සිතකින් නෙමෙයි මේක විමසන්නේ. ඔයගොල්ලෝ මේක දරා ගන්නවා. හලා මතක තියාගෙන දරා ගන්නවා. ලෝකස්ස ඤත්වා උදයබ්බයංච ඊළඟ එක තමයි ලෝකේ ඇතිවීම නැතිවීම Tamanගෙම සිතින් අර මිදුණු සිතින් විමසා බලන එක. මොන වගේ ඇතිවීම නැතිවීමද? Tamanගෙම නාම රූප පරම්පරාවේ ඇතිවීම නැතිවීම මිදුණු සිතකින් විමසා බලන එක. එතකොට ඊළඟ කාරණේ මොකද්ද? මේ සතිපට්ඨානේ මත හොඳින් සිත පිහිටවා ගන්න එක. සුචේතසෝ කියලා කියන්නේ අන්නේ ඒක. එතකොට සතිපට්ඨානේ මත හොඳින් පිහිටවා ගන්නකොට මොකද්ද වෙන්නේ? අනිස්සිතෝ තදානිසංසෝති. අනිස්සිතෝ මමය මාගේ කියන අදහස ඒ පුද්ගලයා සම්පූර්ණයෙන් වෙන් වෙන්න පටන් ගන්නවා. මමයි මාගේ කියන අදහසින් එයා වෙන් වෙන්න ඕන. ඒතර මෙන්න මේ ටික තමයි පින්වත්නි මේ බුද්ධ ශාසනයේ ගැඹීර අර්ථය. එතකොට මේ බුද්ධ ශාසනයේ ගැඹීර අර්ථයක් තුල විමසා බලනකොට මේ ඔක්කොම අයිති මොකටද? මේ ටික ඔක්කොම අයිති පින්වත්නි මාර්ග ඥාණයට. මේ ටික අයිති මොකටද? මාර්ග ඥාණයට. ඒ කියන්නේ අර ඇතිවීම නැතිවීම සම්බන්ධ తত্ত্বය නොතේරෙන කමක් ඇතුලේ කෙලෙස් නම් බලවත් වෙන්නේ. යාට හැම වෙලාවකම ලෝකයේ ස්ථිරසාර පිළිගැනීමට තමයි අවකාශය තියෙන්නේ. ඒක ස්වභාවයක් ඇත්තටම. ඒක ධර්මතාවයක් ඒක ධර්මතාවයක්. එතකොට එහෙමනම් අපි දැනගන්න ඕන මගේ ඇතුලේ කෙලෙස් බලවත් කෙලෙස් බහුල නිසා තමයි මට මේ විදියට ලෝකේ වැටහෙන්නේ ලෝකේ දැනෙන්නේ. නමුත් ලෝකෙත් ඇත්ත මොකද්ද? පරමාර්ථය මොකද්ද? ලෝකේ පරමාර්ථය තමයි ඇතිවීම සහ නැතිවීම. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම සියල්ල නිරුද්ධ වීම. එතකොට ඒක මොහොතක් පාසාම සිද්ධ වෙමින් පවතින දේ. ඉතින් ඒක තේරෙන්නේ නැති වුණාම ඊයේ හිටියේ මම අදත් ඉන්නවා අද ඉන්න මම හෙටත් ඉන්නවා කියලා තුන් කාලෙම මගේ අවිච්ඡින්න පැවැත්මක් සම්බන්ධ අදහස ඇතුලේ නඩත්තු කරනවා විතරක් නෙමෙයි මගේ පැවැත්ම උදෙසා ලෝකය සැලසුම් කර ගැනීමකුත් සිද්ධ වෙනවා. නමුත් දැන් බුද්ධ ශාසනය ඇතුලේ භාගතුන් වහන්සේගේ අවබෝධයෙන් අපට වදාළ මොකද්ද? මහණෙනි සියල්ල ඇතිවි සියල්ල නැතිවි යයි කෙලෙස් බලවත් වෙනකොට මේ ඇතිවීම නැතිවීම පේන්නේ අවිච්ඡින්න පැවැත්මක්, දීර්ඝව පැවැත්මක්, අඛණ්ඩ පැවැත්මක්, ස්ථිරසාර පැවැත්මක් සම්බන්ධ තමයි යාගේ අත්දැකීම කියලා බුදුරජාණන් වහන්සේ අපට මෙතනදී අනුදැන වදාලා. හොඳයි. එහෙමනම් මේ මට්ටම නම් ලෝකයේ තියෙන්නේ දැන් අපිට මේක බුදුරජාණන් වහන්සේ වදාළ දෙයට අර සද්ධාව නිසා ඇහුම්කන් දුන්නාට පස්සේ අපිට තේරෙනවා මේක යථාර්ථය. හැබැයි යථාර්ථයෙන් ඔබේ තමයි අපේ වාසයේ තියෙන. එළියට ගියාම වටිනාකම් සහිත තණ්හාව පදනම් වෙලයි ලෝකෙ පේන්නේ. ඒතර මේ සම්මාදිට්ඨිය කියන එක විතරක් මදි. ඒක ඇතුලේ ඵලයටපත් වීමට මැදින් මාර්ග ඥානය හදන්න ඕනේ. ඒ කියන්නේ සත්‍ය ඥානයත් කෘත ඥානයත් අතර කෘත්‍ය ඥානය කියන එක හදන්න ඕනේ. කෘත්‍ය ඥානයට අයිති කොටස මොකද්ද? ඔන්න තමන්ගේ වැඩ එතන තියෙන්නේ. පළවෙනි එක මොකද්ද? භික්ඛුසියා ඥාය විමුක්ත චිත්තෝ. ඒ ශ්‍රාවකයා තුල ස්ථීරව තමන්ගේ ඇතුළාන්තයෙන් ඇතිවීම නැතිවීම අවබෝධ කර ගැනීම පිණිස සද්ධාව මූලික කරගෙන ඇතිවෙන කැමැත්ත. ඒක පළවෙනි එක. ඥායි කියන්නේ ධ්‍යාන කරන එක. ඒ කියන්නේ පුළුවන් තරම් සමාධිය වඩලා පින්වත්නි අර මේ ලෝකයේත් එක්ක එකතු නොවි ධර්මයත් එක්ක එකතු වීම සඳහා ඇතුළාන්තය ලෑස්ති කරන විමුක්ත චිත්තෝ. අවස්ථානුකූලව නීවරණ වලින් මිදුණු සිතක් තුල වාසය කිරීමට දරන උත්සාහය. ඊළඟට ඒ පුද්ගලයා තුළම පින්වත්නි ලෝකස්ස ඤත්වා උදයබ්බයංච ලෝකයේ ඇතිවීම නැතිවීම අර මිදුණු සිතකින් తాවකාලික මිදුණු සමාහිත සිතකින් ඇතිවීම නැතිවීම විමසා කුමරක ඇතිවීම නැතිවීමද ලෝකයේ කියලා කිව්වට තමන්ගේම නාම රූප පරම්පරාව ඇතිවීම නැතිවීම තමන්ගේම සිතින් විමසා බලනකොට එතකොට තමන්ගේම සිතින් තමන්ගේම නාම රූප පරම්පරාව ඇතිවීම නැතිවීම විමසා බලනකොට සුචේතසෝ ඒක සතිපට්ඨානින් විමසන එක. ඒ ටික ඇති වෙන්නේ නැති වෙන්නේ කුමක් පදනම් කරගෙනද? උදාහරණයක් විදිහට රූපය ඇති වෙන්නේ කුමක් නිසාද? රූපේ නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? කියලා අර ඇති වෙන හේතුත් නැති වෙන හේතුත්. ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ ඉද වික්කවේ බිකු කායේ කායानुපස්සී විරති කායानुපස්සනාව වඩනකම ඇතුලේ මොකක්ද යාට වැටහෙන්නේ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මාන ඇතිවීම සහ නැතිවීම ඇතිවි නැතිවි යන විදියට බලන එක ඒක සතිපට්ඨානෙ. එතකොට මොකද්ද යා තුල ඇති වෙන්නේ? සුචේතසෝ අනිශ්චිතෝ. අනිශ්චිත භාවයක් යා තුල ඇති වෙනවා. මමයේ මගේ කියන අදහසෙන් යා වෙන් වෙන්න ඕනේ. එතකොට මේ අර ඇතිවීම නැතිවීම Tamanගේ නාම රූප පරම්පරාව පිළිබඳ දකින්නකොට අනිශ්චිතෝ යාගේ සිත පින්වත්නි මමයේ මගේ කියන අදහසෙන් යාගේ හිත වෙන් වෙන්න පටන් ගන්නවා. ඒ වෙන්වීම ස්ථිරසාරයි.
ඒක අර බණ අහලා ගෙදරට ගියාම ආයේ නැති වෙන මට්ටම එකක් නෙමෙයි. ඒක ස්ථීරව Tamanගේ සිතේ පවතින තත්වයක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ විදියට අපට මේ යථාර්ථය අඳුනගෙන දකින්න මාර්ග ඥානයට අදාළ වැඩ ටික අපට කරන්න පුළුවන් වුණොත් මේ ජීවිතය තුළදීම අපට සත්‍යාවබෝධයට අදාළ අභ්‍යන්තර කුසලතාවයක් වර්ධනය කරගෙන මේ බුද්ධ ශාසනය තුළ අපට පිළිසරණ උදා කරගන්න අවකාශය ලැබෙනවා. ඔය පින්තුන්ලා සියලු දෙනාටම මේ බුද්ධ ශාසනය තුළ එබඳු පිළිසරණක් ගොඩනගා ගැනීම පිණිස කුසලතාවය පිණිස මේ උතුම් දේශනාව ඔය හැම දිනාටම හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ උතුම් දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ අජිත් මුණසිංහ මහත්මයාත් මල්කී මුණසිංහ මහත්මියත්. ඒ දෙපළ බොහොම ශ්‍රද්ධා සම්පන්නව සූම් තාක්ෂණය ඔස්සේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරයේ සිට ගෙනෙන මේ උතුම් දේශනා මාලාවට ඊටාම ක්‍රියාකාරීව ඊටා කැපවීමෙන් සම්බන්ධ වෙනවා. ඉතින් අද මේ සඳහා සම්බන්ධ වුණු සූම් තාක්ෂණය ඔස්සේ එකතු වුණු, ඒ වගේම ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරයේ සිට සම්බන්ධ වුණු, කැප වුණු සියලු පූජනීය මහා සංඝරත්නයටත් මේ සඳහා කැප වුණු ශ්‍රද්ධා සම්පන්න සියලු දෙනාටත් අපි ආශිර්වාද කරනවා. අපේ පින්වත් නායක ස්වාමීන් වහන්සේලා ප්‍රදාන සියලුම දෙනාට මේ උතුම් කුසල් මේ ගෞතම බුදු සසුනේදීම මගඵල නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ සියලුම කුසලානිසංස ධර්මයන් අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කළ මේ සඳහා කැපවන සම්බන්ධීකරණ කටයුතු සිදු කරන පින්වත් අජිත් මුණසිංහ මැතිතුමන්ටත් මල්කී මුණසිංහ මැතිණියටත් අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදු සසුනේදීම වහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඒ දෙපළටද මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා අපි ඒ පිනුතුන්ට ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අජිත් මුණසිංහ මැතිතුමන් සහ මල්කී මුණසිංහ මැතිණියගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත්, ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරයේ දායක පිනුතුන්ගේ නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ කුසල් අනුමෝදන්ව භවගාමී ජීවිත සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම මේ සියලුම කුසලානිසංස ධර්මයන් සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් මාර්ගඵල නිවන් පිණිසම හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරමින් සූම් තාක්ෂණය ඔස්සේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරය විසින් සංවිධානය කළ මේ උතුම් ධර්මානුශාසනාව නිමාවට පත් කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
සම්භාෂා ධර්ම සම්භාෂා භවනිත්‍යයෙන් භව නිරෝධය කරා පූජනීය හසලක සීලවිමල ස්වාමින් වහන්සේගේ විපස්සනාමය දේශනා යාමය